අද අපි රසම රසට මොනවාද හදන්නේ? කැකිරි කොස්සට දාලා වෑංජනයක්. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට යන් කොහොමද හදාගන්නේ බලන්න. ඉතින් මම දරලිපේ තමයි යාළුවනේ මේ කැකිරි කොස්සට ඇඹුල හදාගන්නේ. ඒ වගේම ඉතින් මේක මාර ගුණ මාර රස කෑමක්. ඔන්න ඉතින් තියෙනවා කැකිරි ගෙඩිය. පේනව නේද? මේක ඉතින් ලොකු කැකිරි ගෙඩියක්. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට කැකිරි ගෙඩිය කපලා ගමු. මෙන්න මේ වගේ ඇස කපාගෙන මෙන්න මේ විදිහට උඩ කොටස හොඳට අතුල්ලන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. එතකොට මොකද දන්නවද වෙන්නේ? කිරි ටික මේ කැකිරි ගෙඩියේ කිරි ටික ඔක්කොම එනවා. දැක්කද මම ඒ ඔයාලට පෙන්නුවේ කිරි කොටස. ඊට පස්සේ ඉතින් තව චුට්ටක් ඇස පොඩක් ඇහැගෙන ඒකෙත් කිරි හරිය ඔක්කොම අරන් දානවා. ඊට පස්සේ ඉතින් මේ වගේ කපා ගන්න තියෙන්නේ. මම ඉතින් මේ කැකිරි ගෙඩිය සෝදලා පිහදාලයි ගත්තේ. ඊට පස්සේ ඉතින් ආපහු අපි මේක සුද්ධ කරලා කපාගෙනත් හොද ගන්න ඕනේ. හොඳේ. ඉතින් තව දෙයක් මතක් කරන්න මේ කැකිරි වලින් ජූස් හදන්නත් පුළුවන්. හරිම හොඳයි බඩේ ගල් තියෙන අයට. ඉතින් ඒ තරම් හෙල්දි කෑමක් තමයි මේ කැකිරි කියන්නේ. මේ දවස්වල නම් හරි විශේෂයි. මොකද පායනවනේ. ඇට ටිකත් ඔන්න ඔය විදිහට අයින් කරගන්න ඕනේ. මෙන්න මේ මම පෙන්නන විදිහට. මේ විදිහට ඇට ටික අයින් කරගත්තාම හරිම ලේසි. ඉතින් මේ ඇට දාලා හදන අයත් ඉන්නවා. ඉතින් ඔයා කැමති විදිහට කරගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම කෑලි ටික කපාගෙන මගේ මැටි පිඟානකට එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ගොඩක් එළවලු අතරින් ಗುಣ කෑමක් ගොඩක් අය අකමැති කෑමක් තමයි කැකිරි කියන්නේ. හැබැයි ඉතින් ගමේ දුප්පත් අපි නම් මේවා හරි කැමැත්තෙන් කනවා. ඊට පස්සේ ඉතින් දැන් කොස් ඇට ටිකකුත් තලා ගමු. මෙන්න මේ විදිහට. ඉතින් කොස් ඇට දාලා කැකිරි හැදුවාම හරිම රසයි. මොකද කැකිරි පිටි ගතියෙන් අඩු කෑමක්නේ. ඉතින් කොස් ඇට ටිකක් දැම්මහම හොඳ උක්කු ගතියට හරි රසට ගමේ රසට එනවා. දැන් ඉතින් ඔන්න ඔය විදිහට කොස් ඇට ටිකෙත් පොතු අයින් කරගෙන අපි ඉතින් මේක හෙමින් සීරුවේ හදාගමු. ඉතින් මේ කොස් පොත් අයින් කරලා ඔන්න කොස් ඇට ටිකත් අපි හදා ගන්න ගමන් දැන් ඉතින් කැකිරි ඇඹුල හදාගමු. මෙන්න මේ විදිහට ඇතිලියක් අරන් ඒකට සෝදගත්ත කැකිරි ටික දාගන්නවා. ඊට පස්සේ සෝදගත්ත කොස් ඇට ටිකත් මෙන්න මේ විදිහට දාගන්නවා. කොස් ඇට වෙනම මුලින් තඹගෙන මේකට එකතු කරන්නත් පුළුවන්. හොඳේ. ඊට පස්සේ රතු ලුණු, සුදු ලුණු, ඊට පස්සේ කරපිංචා, අමු මිරිස්, ඒ වගේම කුරුඳු පොත්තකුත් මම එකතු කරගත්තා. එතකොට රස ගොඩක් වැඩි වෙනවනේ. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි එකයි කාලක් මම එකතු කරගන්නවා. ගොඩාක් මිරිස් දාගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට 3-5 තේ හැඳි භාගයකුත් එකතු කරගෙන කහ කුඩු තේ හැඳි කාලකුත් එකතු කරගන්න ඕනේ. ඊට කලින් ඔන්න ගම්මිරිසුත් දාගත්තා. දැන් කහත් හරි. ඊට පස්සේ මේකට රසපමණට ලුණු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා පොල් කිරි එකතු කරගන්නවා. ගොඩාක්ම පොල් කිරි දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් කැකිරි වැහෙන නොවැහෙන ගන්නට පොල් කිරි දාගත්තම ඇති මොකෝ දන්නවද? කැකිරි වලත් ඉතින් වතුර රිලීස් වෙනවා මේක ලිපේ තියෙන ඔන්න ඉතින් මගේ දර ලිප. යාළුවෝ දන්නවනේ ඉතින් පොල් කොළ, දර, ඒ වගේම පොල් ලේලි, පොල් කටු පාවිච්චි කරලා මං කෑම හදන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කැකිරි වෑංජනේ ලිපේ තියාගෙන විනාඩි 20ක් විතර මෙන්න මේ වගේ මං හොඳට මේක උයා ගන්නවා. කොස් ඇට ටිකත් හොඳට තැම්බෙන්න ඕනේනේ. කැකිරි ටිකත් හොඳට තැම්බෙන්න තියාගන්නවා. ඉතින් මම මේකෙදි ගොඩාක් ඉස්ම තියාගන්නේ නැහැ. මං වැඩි හොදි ගතිය තියලා කෑම කන්න වැඩි කැමති නෑ යාළුවනේ. ඒ නිසා ඔයාට හොදි ගතිය ඕන නම් ඔයාට කිරි ටිකක් තියාගත හැකියි. ඔන්න අපේ කැකිරි වෑංජනේ ලෑස්ති. පේනව නේද? ඉතින් කොස් ඇට කැකිරි වෑංජනේ මේක හරීම රසයි. ඒ වගේම ඉතින් කියන්න බැරි තරම් ಗುಣ ගොඩක් තියෙන කෑමක් තමයි කැකිරි කියන්නේ. පෙන්නන්නම්කෝ මං ඔයාලට ඕනේ ඇතිලිය පිටින්ම එළියට අරගෙන. ඉතින් මෙන්න මේ විදිහට රසම රස කැකිරි කොස් ඇට දාලා ඔයත් හදලා බලන්න.